ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායමකට මේ දිනවල ජනතාවගෙන් එල්ල වුණු ප්‍රහාරය පිළිබඳව දැඩි කතාබහට ලක් වුණා. මේ පිළිබඳව අදහස් දක්වමින් ගායක මනෝජ් සංජය දැක්වුවේ මෙවැනි අදහසක්. බෑන්ඩ් එක කොල්ලොරෑ 9:10ට ෂෝ එක පටන් අරගෙන එළිවෙන 1-2 වෙනකල් පැයක් 4:00මාරක් උඹලට සින්දු කියනවා, ප්ලේ කරනවා. ඒ ටික වෙලාවට හැමෝම ආතල් එකක් ගන්නවා. ඔය ස්ටේජ් එක උඩට නගින්න උන් රාත්‍රී දහස් ගණනක් කැපකිරීම කරනවා. අත්වල දිය පට්ට දානකම් ප්‍රැක්ටිස් කරලා ඉන්නේ. සමහර වෙලාවට දැනකට එනකම්ම ඕක ස්ථිර රස්තාවක් නෙවෙයි. රස්තියාදු කාර්යය වගේ ඕවයින් ගොඩ යන්න පුළුවන්ද? ජොබ් එකක් හොයාගන්න පුළුවන්ද? ගෙවල් වලින් දාන ජරමරත් එක තමයි ඒගොල්ලෝ ගේමක් ගහන්නේ. හැබැයි කොල්ලෝ මියුසික් වලට තියෙන ආසාව නිසා හැම කට්ටක්ම කාගෙන හැම කතාවක්ම අහගෙන හැම නෝන්ඩියක්ම ඉවසගෙන උන් මියුසික් වලින්ම ගොඩ යන්න සටන් කරනවා. එහෙම උන් ස්ටේජ් එකකට ගොඩ වෙන්න කලින් ස්ටේජ් එකට වදිනවා උඹලා දැකලා ඇති. Tamanගේ සංගීත භාණ්ඩය අතට අරගෙන උන් වදිනවා උඹ දැකලා ඇති. ෂෝ එක ඉවර වුණාම ඊරීමක්වත් නැතුව ඒ භාණ්ඩ නැවතත් පැක් කරන්න හැටි උඹලා දැකලා ඇති. උඹලට සින්දුවක් කියලා සතුටු කරලා උන්ගේ අහිංසක හිණවලට යන්න කන කට්ට දන්නේ උන්ම විතරයි, උන්ගෙම හිත්ම විතරයි. ෂෝ එකක් ගහන්න කලින් සවුන්ඩ් සෙටප් එක වැඩ කරන කොල්ලෝ ටික, ස්ටේජ් කවරින් කරන කොල්ලෝ ටික ඒ වැඩ ටික කරන්න කොච්චර මහන්සි වෙනවද බලපන්. ෂෝ එක ගහගෙන යද්දී නිකමට ස්ටේජ් එක යටට එවිල බලපන්. කලින් දවසේ ඉඳලම මහන්සි වෙච්ච කොල්ලෝ ටික එනතන වැටලා නිදි. උන් ඔක්කොගෙම අහිංසක හීන තිබුණේ මියුසික් එක්ක බං. උන් දෙවියන්ට වගේ කරු කරපු මියුසික් බාණ්ඩ ටික තිරිසන්නු වගේ පොළවේ ගහද්දී අහිංසක උන්ට මොන වේදනාවක් දැනෙන්නේ නැද්ද? මේවා මාර පව් වැඩ බං. ඊට පස්සෙවත් මචං ටිකට් එකක් කරන් ෂෝ එකක් බලන්න යද්දී ටිකක් මානසික වේයන්. එකෙක් වරදක් කරන්න හදනකොට අනිත් සෙට් එකත් බූරුව වගේ රැල්ලට පොඩි කරන්න නොගිහින් සිද්ධ වෙන දේ ගැන කල්පනා කරලා වැඩ කරපන්. දැන් හෙට අනිද්ද වෙද්දී සවුන්ඩ් කුඩු කළ උන් ඉරයයි. ඊට පස්සේ නඩු යයි. වන්දි ගෙවන්න වෙයි. නිකම් බොරුවට නෙමේ අනවශ්‍ය ප්‍රශ්න. මමත් බෑන්ඩ් එක සින්දු කියලාප කොල්ලෙක් නිසා මම ඔය දුක හොඳට දන්නවා. දුකයි දිගින් දිගටම මෙහෙම වෙද්දී මීට මනෝජ් සංජය සංගීත කණ්ඩායමට වුණු අසාධාරණය වගේම සමාජයේ වෙනස්ම පැතිකඩක් නිරූපණය කළ තොරතුරු ඔබට ඉදිරිපත් කළේ. මේ පිළිබඳව ඔබගේ අදහසත් පහලින් ඉදිරිපත් කරගෙන යන්න අමතක කරන්න එපා. ගිහින් එන්න. ඔබට සුබ දවසක්.